රිදීගම ඉඳන් කිලෝමීටර් 142ක් දුර ගෙවාගෙන හලාවතට ගලාගෙන යන දැදුරුවේ පාලමුඩේ තමයි අපි ඉන්නේ. මෙන්න මේ පැත්තෙන් ඇතුල් වෙන්නේ නිකවරටිය නගරයට. මේ දවස්වල වැස්සත් එක්ක වතුර හොඳට පිරලා තියෙනවා. අපි අද යනවා නිකවරටියේ තියෙන මොනවද අපිට බලන්න තියෙන තැන් කියලා බලන්න. මෙතනින් අපි නැවත්තලා මුලින්ම වීඩියෝ එක ගන්න හිතුවේ මේ දැදුරුවේ තමයි නිකවරටියේ තියෙන කෘෂිකාර්මික ජීවන රටාවට, ඒ කියන්නේ නිකවරටිය කියන්නේ කෘෂිකර්මාන්තයේ මත යැපෙන පැත්තක්නේ වැඩිපුරම. ප්‍රධානම ජල පෝෂකය තමයි දැදුරුව කියන්නේ. දැදුරුවේ වතුර රිදී බැඳි ඇල්ල හරහා මාගල්ලේ ජලාශයට. මාගල්ලේ ජලාශයෙන් තමයි නිකවරටියේ කෘෂිකාර්මික ඉඩම් සේරටම වතුර සපයන්නේ. අද මාත් එක්ක ඉන්නවා ගීත් මල්ලි. අපි දෙන්න තමයි අද නිකවරටිය බලන්න යන්නේ. ඔන්න අපි දැන් යන්නේ ජජ්ජර නදිය කියලා ඉස්සර හඳුන්වපු දැදුරුවේ පාස් කරගෙන. මේ අපි ඇතුල් වෙන්නේ නිකවරටිය නගරයට. මේ නිකවරටියට එන කෙනෙක් අනිවාර්යෙන් යන තැනක් තමයි නිකවරටියේ අයියානායක දේවාලය. මොකද එයාලාගේ විශ්වාසයක් තියෙනවා මෙතෙන්ට යන එකෙන් එයාලට ආශිර්වාදයක් ලැබෙනවා කියලා. මේ නිකවරටිය පාලම් පහු කරන ගොඩක් දෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා පඳුරක් ගැට ගහලා පඳුරක් දාලා තමයි යන්නේ. ඔන්න අපි ආවා මාගල්ලේ ජලාශය ගාවට. මාගල්ලේ ජලාශය ගාවේ මේ පැත්තෙන් හදලා තියෙන පොඩි පාක් එකක්. තියන්කෝ ඒ පැත්තට. ලොකු නුග ගහකුත් තියෙනවා. මේ දවස්වල වැස්සත් එක්ක වතුර හොඳට පිරලා තියෙන්නේ. මේ මාගල්ලේ ජලාශය හදලා තියෙන්නේ මහසෙන් රජතුමා. මහසෙන් රජතුමා හදපු වැව් 16 එකක් විදිහට සලකනවා මේ මාගල්ලේ ජලාශයත්. මුල් කාලේ දැදුරුවේ හරහා තමයි රිදී බැඳි ඇල්ල හරස් කරලා මේ වතුර පාරක් අරන් තියෙන මේ මාගල්ලේ ජලාශයට. මේ මාගල්ලේ ජලාශයෙන් කුඹුරු ඉඩම් හෙක්ටයාර් 2800ක් වගේ ප්‍රමාණයකට වතුර සපයනවලු. එතකොට ඉස්සර දැදුරුවේ හරහා විතරනේ වතුර අරන් තියෙන්නේ රිදී බැඳි ඇල්ල හරහා. ඒ විදිහට වතුර ගන්නකොට ඒ වතුර ප්‍රමාණය ඔය හෙක්ටයාර් 2800ක් වගේ ප්‍රමාණයකට වතුර ගන්න මදි වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි දැන් මෑත කාලේ හැදුවනේ දැදුරුවේ ජලාශය. දැදුරුවේ ජලාශයට හරහා මේ වතුර ගන්නකොට ඒ ගැටලුව විසඳලා තියෙනවා. මොකද අඩු වෙන්න මේ වැව් පුරවනවා දැදුරුවේ ජලාශය හරහා. තවත් වැව් ගොඩක් පුරවගෙන වතුර පාර රිදී බැඳි ඇල්ල හරහා මෙහෙට එනවා. දූපතක් වගේ තියෙනවලු. ඔව් දූපතක් කියන එහා පැත්තේ යුර මේ කෙරවල තියෙනයි. ළඟ මේක අර කැරකිලා යනවා එහා පැත්තෙන්. වටේට මෙන්න පුළුවන්. සමහර කාලවලට මේ වැව් ඉවරට අලිත් එනවලු. මේ දවස්වල නම් අලි නැහැ. අනික මේ දැන් ගොඩක් දවල්නේ. ලොකු වැවක් මේ පැත්තේ කුඹුරු ඉඩම් වලට අවශ්‍ය කරන වතුර ඉතින් ඔක්කොම සපයන්නේ මේ මාගල්ලේ ජලාශයෙන්. මේ ජලාශයෙන් ප්‍රයෝජන ගොඩක් ගන්නවා. ඉතින් අර පානීය ජලය, ඒතකොට කුඹුරු වලට, එතකොට විසිතුරු මත්ස්‍ය ඇති කරන්න මේ වතුර යොදා ගන්නවා. දීවර කර්මාන්තයත් කරනවානේ. ඔව්. මේ මාගල්ලේ වැවේ ඇල මාර්ග වලින් මේ හෙක්ටයාර් 2780කට වැඩි ප්‍රමාණයකට වතුර ගන්නවා කියලා මම කියවනේ. එතකොට ඒවා ප්‍රමාණයකට වතුර ගන්න ගියොත් මේ වැවේ වතුර 4 පාරක් විතර ආපහු පුරවන්න ඕනලු. අර ඉස්සර දැන් මේකේ දැන් දෙන්නේ දැදුරුවේ ජලාශය හරහානේ. ඉස්සර දැදුරුවෙන් වතුර ගන්නකොට රිදී බැඳි ඇල්ල හරහා ගන්නකොට ඒ වතුර ප්‍රමාණය 4 පාරක් පුරවන්න මදි වෙලා තියෙනවා. මොකද දැදුරුවේත් කාලයකට හිඳිලා යනවනේ. දැන් ওই දැදුරුවේ ජලාශය හදනවත් එක්ක ඒ ගැටලුව විසඳලා තියෙනවා. දැන් අවශ්‍ය කරන වෙලාවට හැම වෙලේම වතුර වැවට පුරවනවා. මේ අවට තියෙන වැවුත් පුරවගෙන මේ මාගල්ලේ වැවටත් වතුර පුරවනවා. ඒකෙන් හරහා මේ ප්‍රධාන ඇල මාර්ග හරහා වගා බිම් වලට වතුර ගන්නවා. තියෙන ලස්සන ගහක් මැරිලා ගිහිල්ලා මාර ලස්සනයි ඒක. මේ වගේ මේ මිනිස්සුන්ට කාලය ගත කරන්න මේවා දැන් හදන එක නම් මාර වටිනවා ඉතින්. මොකද ඒකාකාරී ජීවිතයෙන් මිදිලා මේ වගේ කොළ පාට පසුබිමක මේ ලස්සන වැවක් දිහා බලන ඉන්නවා කියන්නේ ඉතින් මාර මානසික සුවයක් තියෙනවානේ. මේ මාගල්ලේ ජලාශය, මාගල්ලේ වැව මේ මහසෙන් රජතුමා හැදුවට පස්සේ
අවස්ථා කීපයක ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. පරාක්‍රම බාහු රජතුමත් මේ බව ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඊට පස්සේ පසු කාලීනව ඉතින් මේ ඉංග්‍රීසි ජාතිකයනුත් මේවට ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. එයාලා මේකට වැදගත් දෙයක් විදිහට සලකලා තියෙනවා. පස්සේ කාලේ මේ විදිහට මේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා අලුත් වැඩියා කරලා තියෙනවා. ඔය පරාක්‍රම බාහු රජතුමා ප්‍රතිසංස්කරණය කර ඒ දේවල් ගැන මහාවංශයේ පව සඳහන් වෙලා තියෙනවා. මොන අපි දැන් යන්නේ නිකවරටිය ටවුන් එක නැත්තේ. නිකවරටිය ටවුන් එක කියන්නේ දැන් ගොඩක් ජනාකීර්ණ ටවුන් එකක්. හැමදේම තියෙනවා. වටේම ගම්මානවල ප්‍රදේශවල මිනිස්සු දෛනික අවශ්‍යතා සපුර ගන්න තියෙන නිකවරටිය ටවුන් එකට තමයි එන්නේ. අපි යමු ටවුන් එක පාස් කරලා ඉස්සරහට බුත්තලම් පැත්තට. ආනමඩුව පැත්තට යන ගමන් අපි නැවැත්තුවා මෙන්න මේ ලස්සන වැවගාව තියෙන කඩේ දැකලා මොන හරි කාලයක් යන්න කියලා. මේ කලිනුත් දැකලා තියෙනවා උනාට නවත්තලා යන්න බැරි වුණා. හරිම ලස්සනයි මේ තියෙන තැන. අර පැත්තට මාරු පොට් එකනේ. දැක්කම අතර ගන්න විතර ප්ලීස් ඒකනේ. අපි රෝල්ස් එකේම කාලා යමු පරමාකන්ද පැත්තට. අපි දැන් ආවා ආනමඩුව ටවුන් එකට. අපි යන්නේ පරමාකන්දට. ඒ නිසා අපි යන්න ඕනේ ටවුන් එක පාස් කරලා. ආනමඩුව කියන්නේ දැන් දියුණු නගරයක්. ඔන්න අපි මේ පාරේ හරවලා තමයි පරමාකන්ද පන්සලට යන්නේ. අපිට පොඩ්ඩක් වැරදිලා ඉස්සරහට ගිහින් ආපහු හරවගෙන ආවේ. පරමාකන්දට යන්නේ ආනමඩුව ටවුන් එක පාස් කරලා පුත්තලම් පැත්තට කිලෝමීටරයක් වගේ තමයි එන්න ඕන. එනකොට මෙතන බෝඩ් එකක් දාලා තියෙනවා. හොයාගන්න ලේසි. මැප් එකේ දැම්මත් පෙන්නනවා. පරමාකන්ද විශේෂයක් තියෙන්නේ මෙන්න මේ විදිහට ගල් කීපයක් තියෙනවා. මේ ගල් ආශ්‍රිතව තමයි පන්සල හදලා තියෙන්නේ. එතන තියෙන කටාරම් කොටපු ගල් වෙනක් කර. නෑ නෑ ඔය අරක කටාරම් එහෙම කොටපු එක. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ තියෙන වටිනා කියන වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් බලන්න. මේ තමයි පරමාකන්ද රාජමහා විහාරය. මේ පන්සලේ වටේටම කඳු තියෙනවා. ඒ කඳු වල නගින්න යනවා නම් පොය දවසක එන්න ඕනේ. අනිත් දවස් වලට යන්න බෑ. ඔයාලා එනවා නම් අනිවාර්යෙන් පොයක් දවසක එන්න. ඒ දේවලුත් බලන්න පුළුවන්. මේ පන්සල ඉතිහාසය ගැන බලද්දි මට විස්තර හොයද්දි දැනගන්න හම්බුන විදිහට මේකේ ආරම්භය ගැන කතා දෙකක් තියෙනවා. එක කතාවක් තමයි ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ වලගම්බා රජුගේ මේගේ සමය ඉදි කරා කියලා තෝනිගල සෙල්ලිපියේ සඳහන් වෙනවා. තවත් කතාවක් තියෙනවා මේක දුටුගැමුණු රජුරෝ එයාගේ රාජ්‍ය සමය ඉදි කළා කියලා. මේ බුද්ධ මන්දිරයත් ඉදි කරලා තියෙන්නේ ගල් වෙනකමයි. ලොකු ගල් පර්වත තියෙනවා. මේවට නගින්න පුළුවන් මම අර කිව්වා වගේ පොය දවසක આવොත් මේ හැමදාම බලන්න පුළුවන්. හරිම නිස්කලංක පරිසරයක් තියෙන්නේ. මේ ගල් වල මීවද බැඳලා. මේ ගල් පර්වතයේ පාමුල තියෙනවා ගල් ගුහාවක බුද්ධ මන්දිරය හදලා. අපි අතුලට ගිහින් බලමු.
මේ බුද්ධ මන්දිරේ සම්පූර්ණ මැටියෙන් හදලා තියෙන්නේ. මහනුවරගේ චිත්‍ර තමයි මේ තියෙන්නේ. මේවා පස්සේ හදපු චිත්‍ර. මේ සමහර තැන්වල මතුවලා තියෙනවලු මම විස්තර හොයනකොට දැක්කා කලින් තිබුණ චිත්‍ර මතුවලා තියෙනවලු. තින්ත අර මැටි ආවරණය ගැලවිලා ගිහිල්ලා. මේ හර පොය දවස් වලටනේ ගොඩක් බලන්න පුළුවන් ඒ නිසා මේ කොහොම වහලා තියෙන්නේ. වෙනස් විදිහේ චිත්‍ර ටිකක් තියෙනවා මෙතන. මේ කටාරම් කටපු ගල් ගුහාවෙම තමයි තියෙන්නේ මෙන්න මේ චෛත්‍යය. චෛත්‍ය ගාවම තියෙනවා ලස්සන කළු ගලෙන් හදපු ගන්ටාර කුරුණකුත්. මේ වගේ ගන්ටාර කුරුණක් නම් මම දැක්කේ පළවෙනි වතාවට. මේ ලොකු ගල් තලාවම කටාරම් කොටලා තියෙනවා මේ ඇතුළට එන වතුර ප්‍රමාණය අවම කරගන්න. මේ කටාරමට පහලින් මීමැස්සෝ ඉන්නවා ගොඩක් මේ වද බැඳලා. මේ කන්ද උඩක් තියෙනවා තව බලන්න දේවල් මේ සිරිපතුලක් එහෙමත් මේ බලන්න එනවා නම් පොය දවසක අනිවාර්යෙන් එන්න ඕනේ. මෙතන තියෙනවා කන්ද උඩින් ගලාගෙන වතුර පාරක්. කන්ද උඩ පොකුණු තියෙනවනේ. අන්න ඒ පොකුණකින් ගලාගෙන එන වතුර පාරක් වෙන්න ඕනේ. බුද්ධ මන්දිරේ ඉස්සරහින් තියෙනවා ලස්සන වැලි මළුවක්. මන්දිර ඉස්සරහින්ම මෙන්න මේ පැත්තේ තියෙනවා සෙල්ලිපියකුත්. වට කරලා තියෙන මේ පන්සලේ සෙල්ලිපි දෙකක් තියෙනවා. එකක් එහා පැත්තේ තියෙන පොකුණ ගාව තියෙන. මේ පැත්තට අපිට යන්න පුළුවන්ද කියලා අපි බලමු. මෙතන එක සෙල්ලිපියක් තියෙනවා. සෙල්ලිපිය ගැන විස්තරයකුත් දාලා තියෙනවා. කිස්තු වර්ෂ 3-4 සියවස් වල තමයි සෙල්ලිපිය කොටලා තියෙන්නේ. පරමාගන්ධ ගිරි ලිපිය. ඉතින් තියෙනවා ලස්සන අතු විහිදුණු බෝධියකුත්. බෝධින් වහන්සේ නම. වටේටම ලස්සනට අතු විහිදිලා තියෙනවා. තවත් සෙල්ලිපියක් තියෙනවා අර පැත්තෙන්. ඒක බලන්න යන්න අපිට අද අවස්ථාවක් නැහැ. අපි පොය දවසක ආවොත් නම් ඔයාලට ඒක බලන්නත් පුළුවන්. ඒක විශේෂ සෙල්ලිපියක්. මොකද අනිත් සෙල්ලිපි එක්ක බලද්දී ඒකේ තියෙන අර්ථය මම විස්තර හොයනකොට මට දැනගන්න ලැබුණේ මේ කිට්ටුව තියෙන වැවකින් ගන්න මාළු අස්වැන්නේ ලැබෙන මේ කොටසක් ඒ කියන්නේ ඒකෙන් ලැබෙන ලාභයෙන් කොටසක් පන්සලේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙන් කරන්න කියලා ඒ ලිපිය සඳහන් වෙනවලු. ඒ වගේ සෙල්ලිපියක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ නේ කොහෙන්වත්. හරි එහෙනම් ඔය දේවල් තමයි මේ පරමාකන්ද පන්සලේ බලන්න තියෙන්නේ. තව දේවල් බලන්න තියෙනවා. අපි අර පොය දවසක නෙමෙයිනේ ආවේ. ඒ නිසා අපිට අද බලන්න පුළුවන් මේ වගේ දේවල් විතරයි. ඔයාලා එනවනම් අනිවාර්යෙන් පොය දවසක එන්න. හරි අපි එහෙනම් ඉස්සරහට යමු. දැන් මේ පන්සල ගැන විස්තර සඳහන් වෙන්නේ තෝනිගල සෙල්ලිපියනේ. අපි යමු දැන් තෝනිගල සෙල්ලිපිය බලන්න. ඔන්න අපි පරමාකන්ද පන්සලෙන් ඉඳන් ඉස්සරහට ඇවිල්ලා පුත්තලම් පැත්තට පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා දැන් යන්නේ තෝනිගල සෙල්ලිපිය බලන්න. තෝනිගල සෙල්ලිපිය තියෙන්නේ තෝනිගල මහමෙවුන ආසපුව පාරේ. අපි යමු ඉස්සරහට. ආනමඩුව මහමෙවුන ආසපුව පාරේ. වැඩි දුරක් නෑ ළඟින්මයි තියෙන්නේ. මෙතනින් ගහලා තියෙනවා තෝනිගල සෙල්ලිපිය කියලා. පාරෙන් නම් කිලෝමීටර් 150ක් විතර තමයි තියෙන්නේ. තෝනිගල සෙල්ලිපිය බලන්න මේ පාරෙන් ඉඳන් මීටර් 150ක් විතර යන්න ඕනේ. මෙන්න මේ පැත්තට. තෝනිගල සෙල්ලිපිය වීඩියෝ කරනවා නම් කලින් අවසරයක් අරන් එන්න ඕනේ. හෙඩ් ඔෆිස් එක කරහා අවසරයක් අරන් එන්න ඕනේ. අපි කලින් අවසරයක් අරන් ආවේ නැති නිසා අපිට දැන් වීඩියෝ කරන්න විදිහක් නැහැ. අපිට බලන්න යන්න පුළුවන්. ඔයාලා මෙහෙ එනවා නම් වීඩියෝ එකක් කරන්න අනිවාර්යෙන් කලින් ලිඛිතව අවසරයක් අරන් එන්න ඕනේ. ඒක මෙහෙට ඉදිරිපත් කරපුවාම වීඩියෝ එකක් කරන්න පුළුවන්. බලන්න එනවා නම් ගැටලුවක් නැහැ. ඔන්න අපි නැවතුණා තැඹිලි ගෙඩියක් දීලා යන්න. අපි ආපහු නිකරටි පැත්තට එන ගමන් ඉන්නේ.
නිකවැටි පැත්තට එන ගමන් හැරෙව්වා ගිරිල්ල පාරේ. මේ පාරේ තියෙනවා කටුවත්තාවල කුරුළු අබේ භූමිය කියලා තැන. අපි ගිහින් බලමු කුරුල්ලෝ ඉන්නවද කියලා. මේ ගිරිල්ල පාරනේ. ඔන්න අපි ගිරිල්ල පාරේ කිලෝමීටර් 2.5ක් වගේ ඇවිල්ලා හැරුණ පොඩි පාරක් තියෙන මේක මැප් එකෙත් පෙන්නනවා. කටුවත්තාවල වැව තියෙන්නේ මෙන්න මේ වැවට ටිකක් එහායි. මේ වැව බන්ට් එකට ගියේ තමයි යන්න ඕනේ. ලස්සන වැවක්. මේ පැත්තේ තියෙන නිකවැරටිය කියන්නේ ඉතින් වැව් වලින් අඩුවක් නැහැ. හැම තැනම වැව් තියෙනවා. ඔන්න ඉන්නවා මීහරක් රංචුවක්. මීහරක් දකින්නත් අඩුයිනේ. පාර හරියට දන්නේ අපි දැන් මේ වෙල්ලි ආයක් මැද්දෙන් යන්නේ. මැප් එකේ පෙන්නන පාරෙන් තමයි ආවේ. බලමු ගිහිල්ලා තව පොඩි දුරයි තියෙන්නේ. ඕයිල් දාන්න වෙයිද? ඕයිල් දාන්න වෙයිද? ලොකු කැලේකට ආවා. කටුවත්තාවල අබේ භූමිය කියලා එකක් හම්බුන්නේ නැහැ නේ තාම බෝඩ් එකක්. මේ හැරි වෙන්න ඕනේ. අනික් නම් හම්බෙයි දුර. මේකට පොඩි තෙත්බිම් ගතියක් නම් තියෙනවා. මේ කුරුල්ල වර්ග ගොඩක් ඉන්නවා මල්ලි. ලස්සන කොළපාට පරිසරයක් තියෙන මේ පැත්තෙන් වෙල්ලේ ආයේ තියෙනවා. මේ ඉස්සරහින් ඉන්නවා කුරුල්ල වර්ග ගොඩක්. මේක මේ කොටුවත්තාවල වැව තමයි වැව ආශ්‍රිත ප්‍රදේශය තමයි මේ අබේ භූමියක් විදිහට නම් කරලා තියෙන්නේ. මේ කොටුවත්තාවල වැව ආශ්‍රිතව හදලා තියෙන මේ අබේ භූමිය තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන එකම තෙත් බිම සහ අබේ භූමිය වෙන්නේ. මේක 2017 තමයි අබේ භූමියක් විදිහට නම් කරලා තියෙන්නේ. කුරුළු වර්ග ගොඩක් බලන්න පුළුවන්. මේක රැම්සාර් තෙත් බිමක් විදිහටත් නම් කරලා තියෙනවා. අපිත් මේ මෙච්චර සත්තු ඉඳී කියලා මෙච්චර කුරුල්ලු ඉඳී කියලා හිතුවේ නෑ. ඔන්න තියෙනවා මෙතනින් කොටුවත්තාවල අබේ භූමිය බෝඩ් එක. අපි ආවේ මේ පැත්තෙන්මයි. මේ ඉස්සරහට එනකොට තමයි මේ බෝඩ් එක හම්බුනේ. මෙතන ඉස්සරහා තියෙන පාර කැඩිලා එතන බෝක්කුව කඩ මේ හොදාන ගිහිල්ලා. අපි මැප් එකේ පෙන්න විදිහට නාවේ මේ අපි ආනමඩු පැත්තෙන් ඉඳන් ආපු නිසා. ඔන්න. මෙතනින් තමයි යන්න තියෙන්නේ. අපිට දැන් මේ පැත්තෙන් යන්න බෑ අප්පාරෙම තමයි අපහුව යන්න තියෙන්නේ. මේක ලොකුයි අතරම සෑහෙන ප්‍රමාණයක තියෙනවා. මේ වතුරට නම් බහින්න යන්න එපා. කිඹුල්ලු උනත් ඉන්න පුළුවන් නේ. නිකවැරටිය පැත්ත එනවා නම් කන්න බොන්න නවතින්න ඕන දෙයකට තියෙන හොඳම තැනකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. අපි ඇවිල්ලා තියෙන්නේ සුනේරගිර හොටෙල් එකට. නිකවැරටිය පුත්තලම් පාරයිනේ. නිකවැරටි ටවුනේ ඉඳන් කිලෝමීටර් කිලෝමීටර් එකමාරක් දෙකක් වගේ තමයි තියෙන්නේ. ලස්සන හොටෙල් එකක්. ඔව් අවුට්ලට් එකක් තියෙනවා මේ පැත්තේ. අපි යමු ඇතුළට. ඔන්න අපි සුනේරගිර හොටෙල් එකෙන් කාලා දැන් යන්නේ කනගාම වීඩියෝ එකක් ගන්න දානවා අපි බඩගින්න හිටියේ මොන්න කෑවා. ලස්සන හොටෙල් එකක්. ඔයාලත් ඇවිල්ලා අනිවාර්යෙන් කෑම කාලා යන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ කන්ටැක්ට් නම්බර් එකත් මම දාන්න. බලන්න කොළ පාට පිරුණු ලස්සන වටපිටාවක් තියෙන්නේ. මේ හැමතැනම ලස්සනට මේ ලෑන්ඩ්ස්කේපින් කරලා තියෙනවා. මාර ලස්සනක් තියෙනවා. ඔන්න අපි කාලා එහෙම ආවා අපහු මාගල්ලේ වැව ගාවට. ඔන්න දැන් වෙලාව 4:00යි. අපි නාන්න කියලා යන්නේ. අපේ තව අය කෙනෙක් සෙට්නවා අපේ සුදු අයියා. අපි තුන් දෙනාම ආවා නාන්න.
ඔන්න ඉතින් එන කට්ටිය මේ පේනවනේ හැමදාම පෙන්වන්න දෙන දේ තමයි මෙතනක් තියෙන්නේ. පොලිතීන් ප්ලාස්ටික් බෝතල්. මාන්නෝ මේ ලස්සන විඳින්න මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. අන්න පේන දොරුවක් එනවා. මාළු අල්ලනවා. ඔරුවා. කොහොමද ලස්සන? එහෙනම් අපි යමු නාන්න. මාගල්ලේ වැවගාවින්ද මේ වීඩියෝ එක ඉවර කරන්න. එහෙනම් තවත් දවසක ලංකාවේ ලස්සන තැනකින් ආයෙත් හම්බෙමු. කට්ටියටම ජය වේවා. channel එක subscribe කරගෙන යන්න. bell icon එකත් ඔබාන. ඔයාලගේ අදහස් comment එකක් දාගෙන යන්න. හැමෝටම ජය වේවා.